මෙතනට ආවොත් ඔයාලා බහරේන් රටේ ඉන්නවා කියලා හැඟීමක් දැනෙන්නේ නැහැ. පැතර අසමෝදකන් සහ සමාන ඔබට දෙල් ගෙඩි දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. මනාම ගේට් එක ළඟින් වම් පැත්තට හැරිලා අල්ෂිපා හොස්පිටල් එක පැත්තට අපි යන්න ඕනේ. ඔබට අවශ්‍ය හැම දෙයක්ම එකම තැනකින් ලබා ගැනීම හැකියාව. ඒ වගේම කොහිලා අල තියෙනවා. ලංකාවේ 3-5 වර්ග. කතුරුමුරුංග පොළ පොළොසුත් මෙතන ගෙඩි කිහිපයක් ඉතුරුලා තියෙන්නේ. සැමන් ජැක් මැකරල් එක ඔබට කොහිලා දලු දෙබුකොළ සොයා මීට් වර්ග අපි ළඟ එනවා. නිපුණ කිරි සම්බැග ඊටමත් තරම් වර්ගයේ කිතුල් ලකුරු මේක ගාලේ නෙළුවේ ප්‍රදේශයෙන් තමයි දැනට සූදානම් කරලා තියෙන පාර්සල් කිහිපයක් මේ තියෙන්නේ. ආයුබෝවන් ඔයාලා හැමෝටම අදත් මගේ අලුත් වීඩියෝ එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එක නම් ගොඩාක්ම වටින වැදගත්ම වීඩියෝ එකක් වෙයි බහරේන් රටේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට වගේම බහරේන් රටට අලුතෙන් එන්න බලාපොරොත්තුෙන් ඉන්න ශ්‍රී ලාංකිකයන්ට. ඉතින් මේ වගේ රටකදී අපිට අපේම දේවල් අපේම බඩු මුට්ටු එකම වහලක් යටින් ගන්න තැනක් තියෙනවා නම් ඇත්තටම ඒ රටේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ පින් කරලා තියෙන්න ඕනේ. මේ මෑත කාලෙදී බහරේන් රටේ ලංකාවෙම බඩු මුට්ටු තියෙන හරියටම අපි ලංකාවේ කඩේකට ගිහිල්ලා බඩු මුට්ටු ගන්නවා වගේ හැඟීමක් දෙන හැම බඩුවක්ම තියෙන අලුත්ම අලුත් සුපර් මාකට් එකක් ඕපන් කරලා තියෙනවා. ඉතින් ශ්‍රී ලාංකිකයෙක් විදිහට ඇත්තටම මටත් ගොඩක්ම සන්තෝෂයි. අපි මේ ඉන්නේ ලංකාවේ ඉඳලා කිලෝමීටර් 10 ගානක දුරක ඉන්නේ. ඉතින් මේ වගේ දුර රටක ලංකාවේ විදිහටම ලංකාවේ කඩේකට ගිහිල්ලා අපේ බඩු මුට්ටු ටික එකම වහලක් යටින් ගන්න තැනක් තියෙනවා නම් ඇත්තටම අපි පින් කරලා තියෙන්නත් ඕනේ. ඉතින් ඒ වාසනාව අපිට දැන් උදා වෙලා තියෙනවා. බහරේන් රටේ මනාම නගරේ මේ වගේ ලංකාවේ හැම දෙයක්ම තියෙන අලුතෙන්ම කඩයක් ඕපන් කරලා තියෙනවා. අද වීඩියෝ එකෙන් මම සම්පූර්ණයෙන්ම ඔයාලට ඔය කඩේ ගැන විස්තරයක් තමයි කරන්නේ. මේ වෙනකොටත් ඔයා channel එක subscribe කරලා නැත්නම් මගේ channel follow කරලා නැත්නම් ඒකත් කරලා තියාගන්න. මොකද මේ වගේ වටින කියන වැදගත් වීඩියෝස් ඔයාට මගේ channel වලින් දිගටම දැක බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු අද වීඩියෝ එකෙන් ඉස්සරහට. වෙනද වගේම අද වීඩියෝ එකේදීත් මම මේ තැනට යන පාර ඔයාලට වීඩියෝ එකෙන් පෙන්නනවා. ඉතින් ඒ යන අතරමඟ තමයි මම මේ වීඩියෝ එක කරගත්තේ. මේ තමයි බහරේන් වල World Trade Center එක. මේ වෙනකොට මගේ channel එකේ වීඩියෝස් ගොඩාක් පිට රටවල ඉන්න අපේ ශ්‍රී ලාංකිකයෝ නරඹනවා මට කමෙන්ට් කරනවා. ඉතින් ඔයාලටත් ගොඩක් ස්තුතියි. මේ තමයි බහරේන් වල World Trade Center එක. මේ විදිහට යන පාර පෙන්නපුවම ඇත්තටම ලොකේෂන් එක අවශ්‍යත් නැහැ. මොකද වාහනයක එන කෙනෙක්ට වුණත් පයින් එන කෙනෙකුට වුණත් හරිම ලේසියෙන් හොයාගෙන යන්න පුළුවන්. ඉතින් අපි කෙලින්ම ගියොත් මනාම නගරයට යන්නේ. අපි කෙලින්ම යන්නේ නැහැ. අපි හැරෙන්න ඕනේ. මේ මනාම ගේට් එකත් ඔයාලට පේනවා. අපි අල්ෂිපා හොස්පිටල් එක පැත්තට තමයි හැරෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතනින් වම් අත පැත්තට හැරිලා තමයි අපි මෙහෙම ඉස්සරහට යන්න ඕනේ. ඉතින් මම පෙන්වන්නම් සම්පූර්ණව මේ යන පාර. ඒ වගේම ඔයාලට මම නැවත වරක් පෙන්නනවා. ඔයාලට මතක ඇති මම ඔයාලට වීඩියෝ එක කරපු තැන එතන ඉඳලා වම් අත පැත්තට එහෙම නැත්නම් අල්ෂිපා හොස්පිටල් එක පැත්තට යන්න තියෙන පාර දිගේ මේ විදිහට ඉස්සරහට යන්නේ. ඉතින් අපිත් යමු මේ පාර දිගේ ටිකක් ඉස්සරහට. ඉතින් මේ ඉස්සරහට යනකොට මේ වගේ ගහකුත් හම්බෙනවා. ඒකත් ඇත්තටම මාරම සිසිලසක් තියෙන මේ ගහ යටත්. ඒකයි මම පොඩ්ඩක් කැමරාවත් ඒ පැත්තට අල්ලගෙන ගියේ. අපි මෙහෙම ඉස්සරහටම යමු. මනාම ගේට් එක ළඟ ඉඳන් මම ඇවිදගෙන එනකොට හරියටම මට විනාඩි 3ක් වගේ කාලයක් තමයි ගියේ. ඔන්න එහෙනම් අපි ආවා බහරේන් වලින් අපේ හැම බඩුවක්ම ගන්න තියෙන සුපර් මාකට් එක ලා සිලෝන් බහරේන්. ඒ වගේම ඔයාලා වාහනයකින් එනවා නම් මෙන්න මේ කලර් ලයිට් එක ළඟින් යූ ටර්න් එකක් ගහගෙන මෙන්න මේ ලොරිය එන විදිහටම ඔයාලට ආවනම් ලා සිලෝන් එක ළඟටම එන්නත් පුළුවන්. එහෙනම් දැන් අපි යමු ශ්‍රී ලාංකික අපිට හැම දෙයක්ම එකම වහලක් යටින් ගන්න තියෙන ලා සිලෝන් බහරේන් කියන ඒ සුපර් මාකට් එක ඇතුළට. ඔන්න මම කියපු විදිහටම දැන් ඉන්නේ
බහරේන් වල අලුතෙන්ම ආරම්භ කරපු හැම දෙයක්ම එකම වහලක් යටින් ගන්න පුළුවන් ලාසිලෝන් කියන අපේ ලංකාවේ බඩු විතරක්ම තියෙන සුපර් මාකට් එක ඇතුලේ. ඉතින් වටපිටාව දකින්නකොට නම් ඔයාලට හිතෙනවා ඇති මෙතනට ආවොත් ඔයාලා බහරේන් රටේ ඉන්නවා කියලා හැඟීමක් දැනෙන්නේ නැහැ. හරියටම ඔයාලා වැකේෂන් එකක් ගිහිල්ලා ලංකාවේ කඩේකට ගිහිල්ලා ඉන්නවා වගේ හැඟීමක් තමයි දැනෙන්නේ. පෞද්ගලිකව මමත් දැන් කඩේට ආවට පස්සේ වටපිටාව දකින්නකොට මට හිතුන්නේ නැහැ මම මේ බහරේන් රටේ ඉන්නේ කියලා. ඒ තරමටම මෙතන ලංකාවේ බඩු පිරීලා තියෙනවා. මාත් එක්ක ඉන්නවා මේ වෙලාවේ මේ සුපර් මාකට් එකේ ප්‍රධාන අපේ කාර්ය මණ්ඩලයේ මහතා. ඔයාලට ආයුබෝවන් කියලා වීඩියෝ එකට සම්බන්ධ වෙන. මොකද අද සිකුරාදා දවසේ මෙතුමා ගොඩාක් කාර්යබහුලයි. නමුත් අපි පොඩ්ඩක් කතා කරමු කොහොමද මේක දැන් ආරම්භ කරලා සාමාන්‍ය මම හිතන්නේ ලොකු කාලයක් නෑ. ඔව් දැනට අතරම මාස එකමාරක කාලයක් තමයි අපි මේ ආයතනය ආරම්භ කරලා දැනට පවත්වාගෙන යන්නේ. අතරම දැනට ගොඩාක් අයිටම් අපි ළඟ තියෙනවා. ඒ කියන්නේ දැනට නැහැ කියලා කියන්න දෙයක් නැති තරමටම මේ දේවල් අපි ගෙනල්ලා තියෙනවා ඔබ හැම කෙනෙක් වෙනුවෙන්ම අපේ පාරිභෝගිකයන් වෙනුවෙන්. ඉතින් ඔබට අවශ්‍ය හැම දෙයක්ම එකම තැනකින් ලබා ගැනීමේ හැකියාව පහසුකම් මෙයාලා ගෙදරටම බඩු ගෙනල්ලා දෙන සේවයකුත් මම හිතන්නේ ඔයාලා ළඟ තියෙනවා. ඒක කොහොමද වෙන්නේ? ඔබට පුළුවන් අපේ WhatsApp හරහා අපිව සම්බන්ධ වෙන්න. අපේ WhatsApp අංකය අපි දාන්නම්. ඒ WhatsApp අංකයෙන් ඔබට අනුමක් ඒ කියන්නේ ඒකේ අපේ කැටලොග් එකක් තියෙනවා. ඒ කැටලොග් එකකින් බලා ගන්න පුළුවන් අපි ළඟ තියෙන හැම භාණ්ඩයක්ම මිල ගණන සමගම. ඊට පස්සේ ඔබට එකකින් ඕඩර් එකක් දැම්මොත් අපි දවසක් ඇතුළත අපි ගෙදරට ගෙනල්ලා දෙනවා. හැබැයි BD 5කට වැඩි හැම බිලක්ම අපි ෆ්‍රී තමයි අපි ඩිලිවර් කරන්නේ. ගෙදරටම ගෙනලා දෙනවා. ඒ කියන්නේ BD 5කට වැඩි කවුරු හරි ගන්නවා නම් එයාට ඩිලිවරි ෆ්‍රී නේ? ෆ්‍රී එකේ අපි කරලා. එහෙම නැත්නම් පොඩි අය කිරීමක් කරනවා නේ? දැන් පොඩි අය. එහෙනම් අපි වීඩියෝ එක ආරම්භයේදීම මේ ඔයාලව සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් පොඩ්ඩක් කියමු කොහොම WhatsApp අංකේ? ඔව් අපේ WhatsApp දුරකථන අංකය තමයි 38යි 08යි 16යි 25. 38යි 08යි 16යි 25 යන ඒ WhatsApp අංකයෙන් ඔබට පුළුවන් අපව අමතන්න. සාමාන්‍ය සතියකට දවසක්ද ඔයාලා ගෙන්නන්නේ සති දෙකකට සැරයක්ද? ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් ඇත්තටම අපි හැම සතියෙම බ්‍රහස්පතින්දා අපි එළවලු නැවුම් එළවලු සහ පළතුරු අපි ගෙන්නනවා. හැම සතියෙම බ්‍රහස්පතින්දා හැම සිකුරාදාම උදෑසන 8 ඉඳලා අපි අපේ ආයතන අපි විවෘතව තබනවා. අනිත් දවස්වල අපි 9 මාට තමයි අපි විවෘත කරන්නේ. නමුත් සිකුරාදා දවසේ හැමෝගෙම නිවාඩු දවස නිසා අපි උදෑසන 8 වෙනකොට අපි මේ ස්ථානය විවෘත කරනවා. ඔබට උදේ 8 ඉඳලා නැවුම් එළවලු පළතුරු සහ අනිකුත් හැම දෙයක් ඔබට ලබා ගැනීම හැකියාව තියෙනවා. මේ වෙනකොටත් ගොඩක් එළවලු ඉවරයි. ඔබට දැක ගන්න පුළුවන්කම තියෙනවා මේ රාක්වල හිස්භාවය. තියෙනවා ලීස් තියෙනවා, වම්බටු තියෙනවා. ඒ වගේ ඔබ කැමති දෙල් විශේෂයෙන්ම දෙල් තිබෙනවා. දෙල් ගෙඩි දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. මම හිතන්නේ දෙල් ගෙඩි 15ක් විතර වගේ ඇවිල්ලා තිබුණා. 15ක් 20ක් විතර වගේ. දැන් ඒකත් ඉවරයි. ඒ වගේම කොස් තියෙනවා, මඤ්ඤොක්ක තියෙනවා, කෙසල් මුව තියෙනවා, තිබ්බටු ඔබට ගන්න පුළුවන්. පිපිඤ්ඤා තියෙනවා ලංකාවේ ඒවා. ඒ වගේම දඹල හරි ටිකයි තියෙන්නේ තව ඉතුරුලා. ඒ වගේම කොහිලා අල තියෙනවා. ඔබ වඩාත් කැමති පොලොස් තියෙනවා. පොලොසුත් මම හිතන ගෙඩි කිහිපයක් ඉතුරුලා තියෙන්නේ ගොඩක් තිබුණා. ඒ වගේම අලු කෙසල් තියෙනවා. ඒ වගේම ලංකාවේ කරවිල ඒ වගේම කොච්චි ඔබට ගන්න පුළුවන්. කොච්චි ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම බටර් බොන්චි ඇවිල්ලා තියෙනවා. සහ රතු මෑකරල් එක තියෙනවා. ඒ වගේ ඔබට කට විශේෂයෙන්ම සැරට කන්න කැමති අයට විශේෂයෙන්ම නයි මිරිස් ඇවිල්ලා තියෙනවා අපිත් මේ පාර. නයි මිරිස් ආවා. පලාවර්ග අපි හැම සතියෙම අපි කතුරු මුරුංග කොළ, ඒ වගේම ගොටු කොළ, මුකුණු වෙන්න, ඒ වගේම කොහිල දලු සහ ගොඩාක් අය ඉල්ලනවා මේ තෙබු කොළ. තව පැකට් 4යි ඉතුරුලා තියෙන්නේ. ඔබට කැමති ප්‍රමාණයකින් සාමාන්‍යයෙන් ඔබ සුපර් මාකට් එකට ගිහිල්ලා ඔබ තෝරලා ඔබට කැමති ප්‍රමාණයක් බර ප්‍රමාණයක් ගන්නවා හා සමානව ඔබට කැමති ප්‍රමාණයක් ගැනීම හැකියාව තියෙනවා කිසි බාධාවක්. විශේෂයෙන්ම මම හිතන්නේ මේ පිටරටවල ඉන්න අයට වඩාත්ම වැදගත් වෙන්නේ අපේ ලංකාවේ 3-5 වර්ග. මොකද මෙහි තියෙනවට ගොඩක් අය අකමැති. නමුත් ලංකාවේ තියෙන හැම 3-5 වර්ගයක්ම අපි ගෙනල්ලා තියෙනවා. ඔබට පුළුවන් ග්‍රෑම් 100 පැකට් වලින් මිලදී ගැනීම හැකියාව තියෙනවා. විශේෂයෙන් උඹල කඩ අපි ළඟ තියෙනවා. ගොරක පේස්ට් එක, ඒ වගේම ලංකා සෝයි කියන්නේ සෝයා මීට් වර්ග අපි ළඟ 6ක් විතර තිබෙනවා. ඒ වගේම කොත්තුමි, ඒ වගේම සැමන් ජැක් මැකරල් එක ඔබට ලබා ගැනීම හැකියාව තියෙනවා. විශේෂයෙන්ම අපි ඔබට හඳුන්වා දෙනවා මෙන්න මේ කොස් මාළුව. මේ කොස් මාළුව ඇත්තටම ඔබට තියෙන්නේ අරගෙන ගිහලා රත් කරලා කන්න විතරයි. ඒක හදලා කරලා ඔක්කොම කරලා තියෙන්නේ. මේකට වැඩි ඉල්ලුමක් තියෙනවා. දැන් මේ අපිට විතර බහරේන් වල ඉතා විශාල ඉල්ලුමක් අපිට තියෙනවා. කොස් සහ කිරිකොස්. කිරිකොස් ඒ වගේම මෙතන තියෙනවා පොල් සම්බෝල. ඒ ඔක්කොම අතරම පිසු ආහාර ඔය. මේක රෙඩිමේඩ්. ඔව් රෙඩිමේඩ් ඒවා ඔබට තියෙන්නේ අරගෙන රත් කරලා කන්න. ඉතාමත් ප්‍රණීතව තියෙනවා. ඒක රස අලුත් නිෂ්පාදනයක්. අලුත් එකක්. කිරිකොස් මාළුව තියෙනවා. ඒ වගේම මෙන්න පොලොස් සම්බෝල තියෙනවා. ඒ වගේම මෙතන අපේ පොල් සම්බෝලෙත් තියෙනවා. ඉතින් මේක දැන් මේ මෙතුමා කියපු විදිහට මේක
කෑමට සකස් කරලා තියෙන්නේ රත් කරන්න විතරයි තියෙන්නේ. ලංකාවේම අලුත් නිෂ්පාදනයක්. කරාබු නැටි අබ ඒ වගේම එනසාල් ලංකාවේ පපඩන්නේ. පපඩම් ලංකාවේ පපඩම් කුරුඳු කුඩු ඒ වගේම මස්කරි වර්ග දෙකක් තියෙනවා. ජැෆ්නා මස්කරි එක ඒ වගේම මස්කරි තව එකක් තියෙනවා වර්ග දෙකක් තියෙනවා. ජින්ජර් තියෙනවා, නෙක්ටෝ තියෙනවා. ඒ වගේම ක්‍රීම් සෝඩා එක තියෙනවා. කීරි සම්බා එක තියෙනවා. නිපුණ කීරි සම්බා එක ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙන එකක්. ඔබ දන්නවා ලංකාවේ ටිකක් හරි අඩුයි හොයාගන්න. මේක නම් අපේ BD 3.600කට තමයි අපි කිලෝ 5 අපි ලබා දෙන්නේ. රතු කැකුළු එකක්. ඒකත් 5 කිලෝ 5 තමයි තියෙන්නේ. ඒ කිලෝ 5 අපි ඒක BD 3කට තමයි දිනාර් 3කට තමයි අපි ලබා දෙන්නේ. සමහර අය සූඳල් ඒ වගේ විවිධ හාල් තියෙනවා ලංකාවේ ඔබ දන්නවා. එවැනි හාල් අපි කිලෝ එකේ පැකට් අපි ලබන මාසෙ ඉඳලා ඔයාලට ලබා දීමට අපි කටයුතු කරනවා. කජු ගමට ගියා වගේ දැනෙනවා කොහොමද ලංකාවේ හොඳ කජු වර්ගයක් ඇවිල්ලා තියෙනවා. ඔව් ඔබ දන්නවා මම හිතන්නේ ලංකාවේ කජු තමයි ඉතාමත් ස්තරම් වෙයි කජු ලෙස තියෙන්නේ. ඉතින් කජු වර්ග අපි ළඟ 6ක් දැනට තියෙනවා. කිලෝ එකේ පැකට් තමයි මේ උඩ ඔබ දකින්නේ. ඒ කිලෝ එකේ පැකට් එකක් අපිට දිනාර් 6කට අපි ලබා දෙන්න පුළුවන් කිලෝ එකක්. ඒ වගේම ග්‍රෑම් 200 පැකට් තියෙනවා. ග්‍රෑම් 200 අපිට දැනට ඉතුරු වෙලා තියෙන්නේ මේ එක වර්ගයයි. මේ බර්න් කැෂුව එක විතරයි දැනට ඉතුරු වෙලා තියෙන්නේ. ඒක 1.600ක් වෙනවා 200 පැකට් එකක්. මේකෙන් අර අපි ගෙදර පුච්චන කජු එක නේද? හරියටම ඒක පුච්චලා තියෙන්නේ. පුච්චලා ගෙදර පුච්චලා කන විදිහටම මේ පැකට් එකේ තියෙනවා එහෙමම නේ. ඔව් ඒ ලංකාවේ බිස්කට් වලට ඔබ ටිකක් කැමති. ඉතින් ලංකාවේ බිස්කට් වර්ග කීපයක්ම තියෙනවා. ඉතාමත් සාධාරණ මිල ගණන් වලට ඔබට ලබා ගැනීම හැකියාව තියෙනවා. ක්‍රීම් කැකර්, මාරි, ඒ වගේම චොක්ලට් බිස්කට්, ලෙමන් පෆ්, ඒ වගේම හවයින් කුකීස් බිස්කට් එක සහ වේපර්ස් මංචි වේපර්ස් එක තියෙනවා අපි ළඟ. ඒ වගේම ජින්ජර් බිස්කට් තියෙනවා. සහ මිල්ක් ෂෝටිස්. යා ගොඩක් අය කැමති ඒක. ඒකෙන් දැන් අත්‍තරම දැනට පැකට් 3 ඉතුරු වෙලා තියෙන්නේ. සමපෝෂ, සුපෝෂ සහ යහපෝෂ කියන වර්ග තුනම. මේක ඇවිල්ලා පැලවත් කිරිපිටි එක. දැනට කිරිපිටි එක තියෙනවා. ඊළඟට අපේ නෙස්ටමෝල් ගෙන්නනවා. හරිචන්ද්‍ර කෝපි, ඒ වගේම වටවල තේ කුඩු එක. වටවල තේ කුඩු නේ. ඔව්. ගොඩාක්ම මිල ගණන් තියෙන්නේ BD එකත් එකමාර දෙක ඔය අතර. ඔව් ඔව්. ඒ කියන්නේ BD දෙකකට වඩා වැඩි වෙන්නේ හාල් විතරයි. වෙන කිසිම එකක් ඊට වඩා වැඩි වෙන්නේ නැහැ. රස්නේ කාලේ අතරම විශේෂම වැදගත් වෙනවා හයිලන්ඩ් කිරි. ඒක ඔබට ලබා ගැනීම හැකියාව පැන්ලා එක දෙකක් තියෙනවා. සහ අපි ළඟ තියෙනවා කිතුල් හකුරු. ඉතාමත්ම හොඳ වර්ගයේ ස්තරම් වර්ගයේ කිතුල් හකුරු. මේක අතරම මේ ගාලේ නෙළුව ප්‍රදේශයෙන් තමයි අපි ලබා ගන්නෙ. මේ කිතුල් හකුරු ඔබට ලබා ගැනීම හැකියාව තියෙනවා. අතරම පළතුරු ගොඩක් ඉවරයි දැන්. මේ ඔය පොඩ ටික විතරයි ඉතුරුලා තියෙන්නේ. දැන් අපි ළඟ ගස් ලැබු තියෙනවා, බෙලි තියෙනවා. බෙලි නේ. ඒක ඇත්තටම වටිනවා ගොඩක් ගුණ පළතුරක්. ඔව්. බෙලි. ඒ වගේම අන්නාසි තියෙනවා. අපි ළඟ කටු අනෝද තියෙනවා. ඒ වගේම පැෂන් ෆෘට් තව ගෙඩි 5ක් ඉතුරු වෙලා තියෙනවා. ඔක්කොම ඇත්තටම අලු වෙලා ඉවරයි දැනට. සහ කෙසල් වර්ග අපි ළඟ දැනට කෙසල් වර්ග 4ක් අපිට තියෙනවා. ඇබුල් කෙසල් තියෙනවා. ඔබ දන්නවා ලංකාවෙන් විතර අපිට ගන්න පුළුවන්. ඒ වගේ ඇම්බුම් කෙසල්. මේක ඇම්බුම්. ඒ වගේම සීනි කෙසල් තියෙනවා. සහ කෝලි කුට්ටු යන කෙසල් වර්ග තියෙනවා. මේක ඇත්තට මේ අපි අමුවට ඔබට දකින්නේ මෙහෙට ගේනකොට ඉදිච්චව ගෙනව තැලෙන නිසා. හැබැයි මේක දවස් දෙකක් ඇතුළත අනිවාර්යයෙන් මිදෙනවා. ඒ ස්මැක් එකේ වර්ග 4කින් අපිට ඔබට පුළුවන් ලබා ගැනීම හැකියාව තියෙනවා. සහ මයිලෝ ඔබ ගොඩක් කැමති මයිලෝ තියෙනවා. ජෑම් වර්ග 3ක් අපිට දැනට තියෙනවා. පයිනැපල් එක තියෙනවා, මික්ස් ෆෘට් එක තියෙනවා සහ වුඩ් ඇපල් එක. ඇත්තටම අසමෝදකන් සහ සමාන ඔබට කැමති විදියට ගන්න පුළුවන් ඕන තරම් අපි ළඟ තියෙනවා. අපි මේ පාර ටිකක් වැඩිපුර අපි ගෙන්නවා. මොකද ඒකේ ඉල්ලුම වැඩි නිසා. ඒ වගේම මම ගොඩක් මෙතන මේ බෑග් වගේක් දැක්ක මේව මොනවාද? මම හිතන්නේ සාමාන්‍යයෙන් මේ ඩෙලිවරි යන දේවල්ද මොනවාද? ඔව් ඇත්තටම මේ අපිට මේ ඔන්ලයින් එකේ ඕඩර්ස් ආපු මේ දැනට සූදානම් කරලා තියෙන පාර්සල් කීපයක් මේ තියෙන්නේ. අපි ඊ රාත්‍රියේත් අපි පාර්සල් මතනේ 6ක් අපි යවුවා. මේ ඔබට පුළුවන් මේක ඇතුළ බලා ගන්න පුළුවන් මේ එක එක්කෙනා තමන් කැමති විදිහට ඕඩර් කරපු දේවල්. ඒ එළවලු සහ අනිකුත් දේවල් අපි ඒකේ බිලත් එක්ක යාගේ නමත් එක්ක ඔක්කොමත් එක්ක අපි දාලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට බෙනිෆිට් එකෙන් මේක ගෙවීමේ පහසුකම තියෙනවා අපි පාර්සල් ලබා දුන්නාට පස්සේ. සමහර අය සුරතල් මසුන් නැති කිරීමට ගොඩක් කැමැත්තක් දක්වනවා. ඒ නිසා මේ ෆයිටර්ස් කියන වර්ගය අතර වර්ග කීපයක් අපි ළඟ තියෙනවා. ඔබට පුළුවන් කැමති ආකාරයෙන් ඔබට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ මාළු ටැංකි, කෑම වර්ග, බෙහෙත් වර්ග, ඒ මාළුන්ට අවශ්‍ය කරන හැම දෙයක්ම තියෙනවා. ඔව් අතරම දැන් මේ මාස කියලා කියන්නේ මේ මාස ඊළඟට ජූනි මාස කියලා කියන්නේ වෙසක් සහ පොසොන් මාස. ඒ නිසා ඔබට වෙසක් කුඩු හදා ගැනීමට අවශ්‍ය කරන සවුකල අපි ගෙන්නලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට හොඳ අදහසක් ලැබෙන්නේ නැති මේ බහරේන් රටේදී අපිට අවශ්‍ය කරන දේවල් එකම වහලක් යටින් ගන්න පුළුවන් සුපර් මාකට් එකේ තියෙන බඩු භාණ්ඩ සම්බන්ධව. ඉතින් අයියෝ ඔයාලට ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එකට සම්බන්ධ වෙලා. මොකද අද සිකුරාදා දවස
ගොඩාක් ඕඩර්ස් මෙයාට ලෑස්ති කරන්නත් තියෙනවා ඩෙලිවරි. ඒ අතරතුර තමයි මම මේ වීඩියෝ එකට මෙයාව සම්බන්ධ කරගත්තේ. එතකොට ඔබට මේ ස්ථානට ආවොත් සිකුරාදා උදෑසන 8 ඉඳලා මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. එළවලු සහ පළතුරු සහ ඔබට අවශ්‍ය කරන නිකුත් හැමදේම උදෑසන 8 ඉඳලා සිකුරාදා අපි විවෘත කරලා තියෙනවා රාත්‍රී 9:10 විතර වෙනකම්. හරි අයියා ඔයාලට ගොඩක්ම ස්තුතියි වීඩියෝ එකට සම්බන්ධ වෙලා මේ දේවල් පිළිබඳව බහරේන් රටේ ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ව දැනුවත් කරන්න වීඩියෝ එකට සම්බන්ධ වුණාට ඉතින් එහෙනම් මෙතනින් මම වීඩියෝ එක સમાપ્ત කරනවා. වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් දාලා ඔයාලගේ අදහස් කමෙන්ට් බොක්ස් එකේ දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක නම් අනිවාර්යෙන් අමතක නොකරම ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් අපි ඉදිරියේදී මේ වගේ තවත් ලස්සන වටින කියන වීඩියෝ එකකින් මුණ ගැහෙමු. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා.